අපි මුලින්ම බලමු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස. ඒ කියන්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට බලපෑමක් කරනවද කියලා. අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙනවද කියලා නේද? දැන් ඇත්තටම ගරු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම තුලින් විධායකයට එහෙමත් නැත්තම් ජනාධිපතිට මේ විනිශ්චයකාරවරුන්ව තමන්ට ඕන විදිහට පාලනය කිරීමට අලුත් යම්කිසි බලවේගයක් මේක ඇතුළේ හිමි වෙන්නේ නැහැ. හරිද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 107(2) සහ 3 වගන්ති ප්‍රකාරව විනිශ්චයකාරවරයෙකු දුරෙන් ඉවත් කරන්නට පුළුවන් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනීමෙන් පමණයි. හරිද? එතකොට වැටුප් සහ වරප්‍රසාද ඒ කියන්නේ සේවා කාලයේදී වැටුප් සහ වරප්‍රසාද ඒවා හැමත් අඩු කරන්නට බෑ. හරිද? එතකොට ඒ අනුව විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම තුලින් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් වෙනවා කියන තර්කය පිළිගන්න අමාරුයි නේද? මොකද ගරු විනිශ්චයකාරවරුන් එහෙම නැත්නම් විනිශ්චයකාරවරයෙකු කියන්නේ නඩුවක් විභාග කරලා ඉදිරිපත් වන සාක්ෂි වගේම පවතින නීතියට මතක තියාගන්න. පවතින නීතියට අනුව අවසන් තීන්දුව දෙන කෙනා. හරිද? එතකොට නඩුවකට අදාළ දෙපාර්ශ්වයේම කරුණු මධ්‍යස්ථව අහගෙන ඉඳලා නීතිය නිවැරදිව අර්ථකථනය කරලා වැරදිකරුද කියලා තීරණය කළා දඬුවම් සහ වන්දි නියම කිරීම තමයි විනිශ්චයකාරවරයෙකුගේ රාජකාරිය. ලෝකේ බොහෝ රටවල් වල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අපේ සීමාවට වඩා වැඩි. අපේ වයස වලට වඩා වැඩි. හරිද? දැන් විශේෂයෙන් ඔය එංගලන්තේ සාමිවර ඩෙනින් කීර්තිමත්ම විනිසුරුවරයෙක් වයස අවුරුදු 83 දීත් සක්‍රීය නඩු තීන්දුව දුන්නා. හරිද? ඔහු විශ්‍රාම ගිය විට මුළු බ්‍රිතාන්‍යයම හඬා වැටුණා. බ්‍රිතාන්‍ය ජනතාව කිව්වේ නීතියේ මනුෂ්‍යත්වයේ සංකේතය සමුගත්තා කියලයි. නීතියේ මනුෂ්‍යත්වයේ සංකේතය සමුගත්තා කියලයි. ඊළඟට ඔය ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ දිහාට හැරුණොත් එහි සිටි වයෝවෘද්ධම සහ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ විනිශ්චයකාරවරයා ඔලිවර් වෙන්ඩේල් වයස අවුරුදු 90 ශ්‍රේෂ්ඨාධිකරණයේ සක්‍රියව තීන්දුව දුන්නා. ඔහු හැඳින්වුවේ The Great Dissent කියලා. The Great Dissent කියලා. ඒ කියන්නේ මහා මතභේදකරු කියලා. 90 දී විශ්‍රාම යනකොට ඇමරිකාවම හැඬුවා. හරිද? දැන් අපේ රටටත් නීතියේ මනුෂ්‍යත්වයේ සංකේතය වූ සාමිවර ඩෙනින්ලා සහ The Great Dissentලා ඕන වෙනවා කියලා. ඒ කියන්නේ ඔලිවර් වෙන්ඩේල්ලා ටයිප් අය ඕන වෙනවා කියලා